මගේ නම සිවනේෂ් කිතුරු තරුණ එකමුතුව මගින් සංවිධානය කරන මේ වැඩසටහන මාලාව. මෙතන නියෝජනය වෙන්නේ විශේෂයෙන් අපි දන්නවා අද දවස කියන්නේ ලංකා ඉතිහාසයේ කළු පැල්ලමක් ඇති කරන දවසක්. දෙවියන් වහන්සේව නමස්කාර කරන්න අද පල්ලියකට පිරිසක් ගියා. ඒ දවසේදී හිතපු නැති විදිහට පාස්කු ප්‍රහාරයක්. ඒ කියන්නේ බොහොම ප්‍රහාර මිලේජ්ජ විදිහට 6-4 නොදන්නා දරුවන් පවා මේකට බිලි වුණු දවසක්. ඒ නිසා මේ සම්බන්ධව දැනට අවුරුදු 6ක් පුරාවටම කතෝලික සභාව තමන්ගේ හඬ අවදි කරගෙන තිබුණා. හැබැයි අපි දන්නවා කටුවපිටිය පල්ලිය, කොච්චිකඩිය පල්ලිය සහ කතෝලික නොවන ක්‍රිස්තියානි තව දේවස්ථානයක උකට බිලි වුණා මඩකලපුවේ. ඉතින් අද දවසේ මෙතන නියෝජනය වෙන්නේ ක්‍රිස්තියානි කණ්ඩායම නියෝජනය වෙනවා. බොහෝ සභාවල්, බොහෝ 나යකයන් නියෝජනය කරමින් ක්‍රිස්තියානි අපේ යම්කිසි අදහස් ප්‍රකාශ කිරීම මත මෙතන සිද්ධ වෙන්නේ. අපි දන්නවා අවුරුදු 6ක් ගත වෙලත් අදත් ඒ මහමුලකරුවන් සහ ඒට අදාළ පාර්ශ්වයන් ගැන ඒ තරම් අවුරුදු ගාණක් යාට වැඩි එළියට ආවේ නැහැ. ඉතින් එක කාරණාවක් කියන්න කැමති විශේෂයෙන් ඒ තුවාල ලැබපු සාය පවුල් අය අදටත් ප්‍රශ්න වලින් අදත් ජීවිත වන්දි ගෙවනවා. හැබැයි ඔවුන්ට සාධාරණ ගෙටුවේ යුතුයි. ඔවුන්ගේ ඉල්ලීම් රජයන් ඉෂ්ට කළ යුතුයි. අපි දන්නවා බොහෝ අය තවමත් නිදැල්ලේ ඉන්නවා සහ බොහෝ අය තනින් තන ප්‍රකාශ කරන මම ඊයේ පෙර දැක්කා ඊටපො ජනාධිපතිවරේ එයා ප්‍රකාශ කරනවා හිතුමතේ කිසිම ගාණක් නැතුව. ඉතින් අපිට කියන්න තියෙන්නේ මේ ඔබ සෙල්ලම් කරන්න මිනිස්සුන්ගේ ජීවිත සහ මිනිස්සුන්ගේ කාරණාවල් කරනකොටගෙන අපි දන්නවා බයිබලයේ වචනයක් තියෙනවා මේ පොළවට ලේ ධර්මිෂ්ඨයාගේ ලේ හැලුණා ඒ ලේ දෙවියන් වහන්සේ කෙරේ මොරගසනවා කියලා. ඉතින් අවුරුදු 6ක් ගිහිල්ලා තවමත් මේ ලේ මොරගසන සිටිනවා. ඒකයි මොරගසන ලේ කියන මාතෘකාවෙන් කරන්නේ. ඉතින් ඒකත් එක්කම ජනාධිපතිවරයා ළඟදී වේදිකාවක් කියනවා සුප මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් රට තුල ක්‍රියාත්මක වෙනවා සහ ඒ සම්බන්ධව එළිදරව් කරනවා. ඉතින් අපි වැදගත් මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමති ඉල්ලීමක් කරනවා. නැවත මේ රට තුල මේ වගේ අගාධයට යන පිණිස මේ වගේ මනුෂ්‍ය ජීවිතයක සෙල්ලම් නොකර අපි දන්නා මේ ප්‍රහාර සිදු වෙන්න බොහෝ පාර්ශවයන් දැනගෙන හිටියා. බොහෝ පාර්ශවයන් වලට දැනගෙන තිබුණා. බොහෝ අය ඒවල ආරක්ෂා වුණා. හැබැයි සාමාන්‍ය මිනිස්සු තමයි මේකට බිලි වුණේ. ඉතින් අපි ඉල්ලීමක් කරන්න කැමති සහ අපි අවධාරණය කරන්න කැමති අපි මේ ගැන මේ පරීක්ෂණ ගැන මේ එලිකිරීම ගැන අපි අවධානයෙන් ඉන්නවා සහ ඕනම ජාතියක් හින්දු කතෝලික සිංහල ක්‍රිස්තියානි අපි ඔක්කොම එකට ජීවත් වෙන මිනිස්සු නිසා රට තුල නැවත ජාතිවාදයක් ආගම්වාදයක් දේශපාලන මතයක් දේශපාලන වේදිකාවක් තර කිරීම පිණිස මේ වගේ පහත් වැඩක් නොකරන පිණිස තවත් අන්තවාදී සිතුවිල්ලේ මේ රට තුල මිනිස්සු ක්‍රියා කරනවා නම් අවශ්‍ය විදිහට ක්‍රියාත්මක කරන අවශ්‍ය පරීක්ෂණ කරලා කිරීමක් කරන්න නිසා දේශපාලනික අවසර ඉටු කරගන්න පිණිස මේ වගේ අමනුෂ්‍ය වැඩ මේ රටේ සිදු නොවන පිණිසත් වග බලා ගන්න කියලා වගේම මේ අලුත් ලේවලට සාධාරණ නිසා මේ වර්තමානයේ අලුත් පැල්ලමක් දවසේ ක්‍රිස්තියානි කර්මයන් ඇටියට ක්‍රිස්තියානි සභාව නියෝජනය කරන ඇටියට අපි කියන්න කැමති මේ රටට එලිකල යුතුයි මේ රට මිනිස්සු දැනගත යුතුයි මේ පිටිපස්සින් ඉන්නේ කවුද